එපා කියන්න. විනෝද වෙද්දී ඇවිල්ලා තෑගි ගද්දී අපි හැමෝම මතක තියාගමු. ඔය ගන්න රැපර් ටිකට් එකේ ඔය ගන්න ඊළඟ අවුරුද්ද දක්වාම ඔබ වෙනුවෙන් වෙන් කරන්නේ. ඒ නිසා අපිටම කරන ආයෝජනයක් විදිහට මේ බක් මහවලට අපිට නම් කරන්න පුළුවන්. ඒ නිසා හැමෝම එකතු වෙලා ඊළඟට තියෙන තරගයේ සියල්ලටම සහභාගී වෙමු. අපි හිතන්නේ අපිට ඊළඟට තවත් තරගයේ සව් රසක් පවත්වන්නට පුළුවන්. දිගම කොණ්ඩේ තෝරන්න පුළුවන්. පුංචි දරුවන්ගේ බනිස් කෑම, බැලුම් පිපරවීම, විකට ඇඳුම් තරගය, ඒත් එක්කම රබන් ගැසීම, කවි ගායනා තරගය, මේ තරග විසව් මේ සියල්ලක්ම අපි පවත්වනවා. යහුසුල්ව කට්ටිය හුඟක් ඇවිල්ලා ඉන්න නිසා හැමෝම සහභාගී කරවාගෙන අපි මේ තරග විසව් පවත්වන්නේ. දිවියට නිරතුරු මගසුළු ලකුණු කියන්නේ නැත්නම් නොමිදෙන අත්වලක් වන්නට ජීවිත ගමනට උර දෙන්නට මගේ පෙරටම සිටින්නට ජීවිතය යනු එකම පනාගේ සම්පත් බැංකුව යායතු නිවැරදි මඟ පෙන්වන්නකි. Ayo out. Kok gitu? Amat tuh. Gol. Hey. Ngomong kita. Hari-hari. Ayo. Ali Dani. Ali barang. Barangnya kaya kata වෙලා ගහනවා. එකක් හරි ගහනවා. සතුටුසෙන් වගේ නෝන රට ඉඳන් සල්ලි එවලා කොහොමද දන්නේ? අයියෝ සල්ලි මෙහෙට අපගමන් සම්පත් බැංකුව SMS එක වැඩි. එයා රට ඉඳන් දාලා හැරෙන්නත් කලින් සල්ලි සම්පත් බැංකුවේ. සම්පත් බැංකුවේ ඊළඟට සේවා. ඒකටත් බෙදී. තැන් වලට සල්ලි වල දුක් විඳින්න මොකටද? ඒවලට සම්පත් බැංකුවට. හරි සිම්පල්. ගියා ගත්තා. Check ball. Mana? Shot. Aduh. Tinggal wetlah ni dia. අබ්බු ඔව් කොහෙද වංගු ඉන්නේ Ball jack. කොහෙද ඉන්නේ මේ මං කතා කරා ඉන්න කට්ටියට ලඩු ගන්න දෙන්න කියලා ලඩු ඔව් ඒගොල්ලෝ Vamos. ලඩු කාලා ලෙඩ්ඩු හිටන්නේ ඒක තමයි උඹ වරෙන් ලඩක් ගන්න කොහෙද ඔයා ඉන්නේ මම මේ අර කෙහෙල් කනක් එල්ලලා තියෙන්නේ කොහෙද ඉන්නේ කෙහෙල් කනක් එල්ලලා තියෙන්නේ මෙතන Right. Good. ඔව් Come on boy. Pallි ගහනවා ඒවට. කොට්ටපුර තරගයේ 3 වෙනි වටේ සඳහා සංවිධායක කමිටුව සූදානම්. ඊට කලින් දෙවන වටේට සුසුකම් ලැබපු තව කීප දෙනෙක් ඉන්නවා. ඒ නිසා තුන්වන වටේට යන්න කලින් දෙවන වටේ සඳහා සුසුකම් ලැබපු තවමත් සහභාගී නොවුණු නියමයි මචං නියමයි. අපි ආරාධනා කරනවා ඉක්මනින් එතනට යන්න. අයියෝ. සංවිධායක කමිටුව ඔබව අතහැර අනිකුත් අය සමගින් තුන්වෙනි තරග විසව්ව සඳහා යොමු වේවි කොට්ටපොර තරගයේ. ඒ නිසා දෙවන වටේට සුසුකම් ලැබපු අය වහාම එතනට යන්න.
වොලිබෝල් තරගයේ සඳහා සහභාගී වෙන සියලුම කණ්ඩායම් තරගයේ පවත්වන ස්ථානයට පැමිණෙන්න. 626 627 630 652 යන කණ්ඩායම් හැකි ඉක්මනින් තරගයේ පවත්වන ස්ථානයට පැමිණෙන්න. වොලිබෝල් තරගයේ ඉසව්වත් පවත්වනවා. ඒ සඳහා ඒ කතා කරපු කණ්ඩායම් වහාම එතනට යන්න. ඒත් එක්කම අවුරුදු 10න් පහළ ළමා බැලුම් පිපරීමේ තරගය, Come on, Geeta! බනිස් කෑමේ තරගය, මීටර් 10 හාව පැනීමේ තරගය, සිඟිති අවුරුදු කුමාරි තරගය, විකට ඇඳුම් තරගය, මෙන්න මේ තරග වලට සහභාගී වන පුංචි දරුවෝ ඉන්නවා නම් ඉක්මනින් ලියාපදිංචි කරගන්න. පුංචි Gama! තමන්ගේ දරුවන් ඒ තරග ඉසව් වලට යොමු කිරීම සඳහා ලියාපදිංචි කිරීමේ ස්ථානය වෙතට යොමු කරන්න. දිගම කොණ්ඩේ සඳහා තවම අවස්ථාව තිබෙනවා ලියාපදිංචියට. දිගම කොණ්ඩේ සඳහා තවම අවස්ථාව ඇත ලියාපදිංචියට. ඔබේ කොණ්ඩය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් කියලා හිතනවා නම් අපි ආරාධනා කරනවා අපේ ලස්සන සහෝදරියන්ට එන්න ඇවිල්ලා ලියාපදිංචි වෙලා හැමෝටම පේන්න Tamanගේ බරලස පෙන්නලා මේ තරග ඉසව්වට සහභාගී වෙන්න කියලා. Sumita, gana hondra. අපි විශ්වාස කරනවා විකට ඇඳුම් වැඩිහිටි විකට ඇඳුම් සරණයේ සඳහා නම් දෙනෙක් එකතු වෙයි කියලා. Tamanගේ තවත් හැකියාවක් පෙන්වන්න හොඳ අවස්ථාවක්. ඒ නිසා විකට ඇඳුම් තරගයේ වැඩිහිටියන් සඳහා කාන්තා පිරිමි දෙපා. Come on, Geeta! විකට ඇඳුම් සරණයේ සඳහා සහභාගී වෙන්න කැමති අය ඉන්නවා නම් දැම්මම ලියාපදිංචි වෙන්න. Ayo! Come on, Sumia! Adde kala karanne ba? Sumita ye. ඔබ Come on, Dika. ජීවිතේ බරව ගෙනියනවද නැද්ද කියලා පෙන්වන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඔයද බං ගහන්නේ? හඳ මත දෙහිගෙඩිය තියාගෙන දෙහිගෙඩිය වටන්නේ නැතුව සමබරව අරගෙන ගිහිල්ලා ජයග්‍රහණය හිමි කර ගැනීම. කෙලින් ගහපන්කෝ. තරගයේ ඉසව්වා. හොඳ අවධානයකින් කරන්න ඕන දෙයක්. ඒ නිසා ඒ අවධානම ලබා ගන්න හැකියාවක් තියෙනවා නම් අපි ආරාධනා කරනවා හන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාමේ තරගයේ ඉසව්ව සඳහා සහභාගී වෙන්න කැමති අයට ලියාපදිංචි වෙන්න කියලා ඉතා ඉක්මනින්. හැබැයි හැන්ද මත දෙහිගෙඩිය අල්ලගෙන යන්න පුළුවන් නේ. එහෙම තරගයක් නෑ. ලංකාවෙත් එහෙම නෑ. දෝහවලත් එහෙම නෑ. මම මේ පිටිපස්සේ. මම හැමදැනම බලනවා. දෙන්නම හොරාට වේදිකාවට නැගලා. නෑ හරි සීතලයි ඒකින්ද පොඩ්ඩක් රස්නෙට මේ පැත්තට ආවා. මේ ෆලුඩ එකක් බොන්න ආවා. හොඳයි. කට්ටියෙන් බලාගෙන ඉඳ දෙන්න තනියෙන් බොන්නකො එහෙනම්. දැන් කට්ටිය දෙන්නකො මම ලඩු ගන්න. දුවදෝ. කේල් ගන්නන්. Come on, macha atariන්න බෑ. මම මේ ඉවසගෙන ඉන්න පුළුවන් තරම්. මොකද කට්ටිය බලාගෙන ඉන්න ඕක ඉල්ලෙන්න බෑ. කාන්තා කණාමුට්ටි බිඳීමේ තරගයේ ඉසව්වක් පැවැත්වෙනවා. ඒකත් හුඟක් කාලයක් තිස්සේ අපේ බොහොම ඓතිහාසික ක්‍රීඩා ඉසව්වක් විදියට අපිට නම් කරන්නට පුළුවන්. අද වෙනකොට අපි මේවායේ අගක් මුලක් දන්නේ නැතුව සමහර තරග ඉසව් පවත්වනවා. නමුත් කොට්ටපොළ තරගයට වගේම කණාමුට්ටි බිඳීමේ තරගයකට හුඟක් ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා ඒ හැමදේම දැනගන්නත් එක්කලා අපි ආරාධනා කරනවා කණාමුට්ටි බිඳීමේ තරගයේ සවුවට සහභාගී වෙන්න කියලා. විශේෂයෙන් කාන්තා කණාමුට්ටි බිඳීමේ තරගයට සහභාගී වෙන අපේ සහෝදරියෝ ඉක්මනින් ලියාපදිංචි වෙන්න. මොකද මේ සංවිධායක කණ්ඩායම ලියාපදිංචියකින් තොරව ඔබව තරගයේ සවුවට සහභාගී කරවන්නේ නැහැ. ඒ නිසා කාන්තා කණාමුට්ටි බිඳීම සඳහා ඉක්මනින් සහභාගී වෙන්න.
විශේෂ දෙයක් කියන්න ඕනේ මේ වගේ අවස්ථාවල පුංචි පුංචි අනතුරු වෙන්න පුළුවන්. ප්‍රථමාධාර ලබා ගැනීමේ අවශ්‍යතාවයන් මතුවෙන්නට පුළුවනි. කඩා රෙඩ් ක්‍රසන්ට් සංවිධානයේ සමාජිකයන් මේ වේදිකාවේ සිටිනවා. අනතුරක් වුණොත් ප්‍රථමාධාරයක් අවශ්‍ය වුණොත් මොකක් හරි මේ අවුවට මේ හැප්පිලා දුවලා තෙරපිලා කුමක් හෝ අනතුරක් වුණොත් ඉන්නේ එහෙම කඩා රෙඩ් ක්‍රසන්ට් කි සමාජිකයන් ඉන්නවා ඔබට ප්‍රථමාධාර කරන්නට. ඒ නිසා ඒ අවසරය මේ සංවිධායක කණ්ඩායම විසින් ඔබ වෙත සලසා දී තිබෙනවා. නෑ තාම නෑ. ඉවරද? ආටෝ යව්වා එලගිරියා. බලන්න ඔය. පුංචි රියල් 5කට ඔබට අවුලන්නේ කැරි වොලිබෝල් ටීම් එක විදහා වොලිබෝල් ටීම් එක. දිනුමැති මේ පළවෙනි ත්‍යාගය විදිහට අපිට කරා ඔබට ලංකාවට ගිහින්